ජනාධිපතිතුමනි මගේ නම මිලාන් ජයවර්ධන මගේ ප්‍රශ්නය ලංකාවේ හතර වටේම ගිනියවේ අහුවෙනවා මේ වෙනකොට ලංකාවේ නීත්‍යානුකූලව සහ නීත්‍යානුකූල නොවන ලෙස ගිනියවි ළඟ තබාගෙන ඉන්නවා මේ අවුරුද්දේ මුල රජයේ නිවේදනයකට නිකුත් කර ගිනියවි ළඟ තබාගෙන ඉන්න අයට යලි බාර දෙන්න කියලා බාර දීපු අය ඉන්නවා බාර නොදුන්න අය ඉන්නවා මේ ඊයේ පෙරේද දවසක උසාවි සංකීර්ණයේ නීතිඥවරයෙක් සතුව තිබිලා ගිනියවියක් වුණා ඒක පස්සේ මේ නීත්‍යානුකූල කියලා මාධ්‍ය දැක්කා නමුත් ගැටලුව ඇවිල්ලා එහෙම බාර දීපු සහ බාර නොදීපු අය පිළිබඳව ඉදිරියට ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා ඇත්තටම ගත්තොත් අපේ අවියායුධ පිළිබඳ ඔඩිට් එකක් නේ. හමුදාවට කොච්චර ආයුධ ලැබුණද ගබඩාවල කොච්චර ආයුධ තියෙනවද කියලා ඔඩිට් එකක් හරියට කරලා නැහැ දීර්ඝ කාලයක්. LTT සංවිධානය සතුව තිබුණ ආයුධ කොච්චර ප්‍රමාණයක් ලැබුණද කොච්චර ප්‍රමාණයක් වාර්තා කරගත්තද කොහොමද තියෙන්නේ කියලා කිසිදු ලේඛනයක් නැහැ. ඒ නිසා අපි ආරම්භයේදීම කරපු දේ තමයි දැනට තාමත් අවසන් වෙලා නැහැ. අපි රජයේ සතු සියලු ආයුධ පිළිබඳ අවියායුධ පිළිබඳ විගණනයක් පටන් අරන් තිබෙනවා. කොච්චර ප්‍රමාණයක් තියෙනවද නැද්ද? ඒ විගණනය තමයි අහුනේ. එක කැම්ප් එක T56 78ක් නැහැ කියලා. 73ක් නැහැ කියලා. මම කලින් කිව්වේ. ඒවා අහුවෙන්නේ අර විගණනය. ඒ නිසා දැන් අපි ආයුධ විගණනය කරමින් යනවා. ඊළඟ කණ්ඩායමට ආයුධ ලබා දීමේදී විවිධාකාරයෙන් ලබා දීලා තිබෙනවා. සමහර ආණ්ඩුවලට සම්බන්ධව හිටපු පැරාමිලිටරි අතුරු හමුදාවන් පවත්වාගෙන ගිහපුවට ආයුධ දීලා තියෙනවා නැගෙනහිර සහ උතුරේ. ඒ සාමාන්‍ය සන්නද්ධ වල මම කියන නම් දන්නේ නැති උන්ට ආයුධ උතුරේ දීලා තියෙනවා නැගෙනහිරත් දීලා තියෙනවා. ඒවා පිළිබඳ නිසි ලේඛනයක් නැහැ. ඊළඟ ගත්තොත් 1988 පළාත් සභා මන්ත්‍රීවරුන්ට ආයුධ දීලා තියෙනවා. දැන් මේ මන්ත්‍රීත් නැහැ ආයුධත් නැහැ. සමහර ඒවා. ඊට පස්සේ ගත්තොත් පොලිසියෙන් ආයුධ දීලා තියෙනවා. MOD එකේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් ආයුධ දීලා තියෙනවා. ඒ නිසා ඇත්ත ගත්තොත් රජයේ ආයුධ කොච්චර ප්‍රමාණයක් කාගාව කවර කාලේ දුන්නද කියලාවත් විධිමත් ලේඛනයක් නැහැ. ඒ නිසා තමයි අපි ආරම්භයක් ලෙස කිව්වේ දැන් ඕගොල්ලෝ ගාව තියෙනවා බාර දෙන්න. එතකොට අපිට දැන් අර දීපුවගෙන් හොයාගන්න බෑ බාර දීපුවම හොයාගන්න පුළුවන් දීපුවා. ඒතර සමහර ඒවා බාර දුන්නා ඇවිල්ලා බාර දුන්නට දුන්නා කියලා තැනක් නැහැ. මම කියන්නේ මේ තියෙන වියවුල තිබුණේ ආයුධය ඇවිල්ලා බාර දෙන හැබැයි බලන MOD එකෙන් බලන එහෙන් දුන්නද පොලිසියෙන් බලනවා ඒ ලේඛනවල නැහැ හැබැයි ආයුධයක් ගෙනලා බාර දෙනවා. ඒ නිසා මේක අර විශාල වියවුල් තත්ත්වයක් මම හිතන්නේ ඔය සන්නද්ධ කණ්ඩායම් මතට යන්න මේ ආයුධ හේතු වෙලා තියෙනවා. විවිධ ආකාරයෙන් තමයි මේ ආයුධ තියෙන්නේ. ඒ නිසා තමයි අපි කිව්වේ ඉස්සලා බාර දෙන්න කියලා සමහර අය බාර දුන්නා. ඒක සාමාන්‍ය එකම එක්කෙනාට මොකක් හරි දෙකක් දෙනකොට වෙන හැකියාවක් බල. හැබැයි සමහරට හතක් දීලා තිබුණා. උළු දන්නවා. සමහර ජනාධිපතිවරුන් පුතුන්ට හතක් දීලා තිබුණා. එක එක වර්ගයේ ගිනියවි. හරි. ඒතර ඒ ගිනියවි ගත්තාම එක එක තැන් වලින් දීලා තියෙනවා. ඒ නිසා මේකේ අවිධිමත් භාවයෙන් ලක් වෙලා තියෙනවා. දැන් අපි ඔක්කොම බාර දුන්නා. බාර නොදුන්න අයට ඒ රේව අපි නීතිය ක්‍රියාත්මක කරනවා. බාර දීපු අයගේ අපි සමහර අයට ගිනියවියක් තියාගන්න අවශ්‍යතාවයන් නිසි පරිදි පරීක්ෂාවල් භාජනය කරාට පස්සේ අයට ගිනියවියක් තියාගන්න පුළුවන්. යම් ක්‍රමයක් හදනවා ඒක මාස 6කට හොස්සරයක් ගිහිල්ලා ළඟම තියෙන පොලිසියට වාර්තා කරන්න ඕන ගිනියවිය පෙන්නලා. එහෙම නැතුව මේ ගිනියවි තැන තැන ගිහිල්ලා මේ ඇති වෙන විනාශය වළක්වන්න බෑ. ඒ නිසා අපි මේ පිළිබඳව අවධානය යොමු කරලා වැඩ කරමින් ඉන්නවා. ඇත්ත ගත්තොත් අර මේවා ඒ කියන්නේ කිසි මං කියන්නේ ගිනියවි වගේ ශේස්ත්‍රයක්වත් අපි විධිමත් අපි ගාව ලේඛනයක් නැහැ. දුන්නේ කාටද නැහැ දුන්නේ කවදද කියලා නැහැ අවිය මොකද්ද කියලා නැහැ. මෙහෙම තත්ත්වයක් තියෙනවා. කොයි කඳවුරේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා නැහැ. ඒ ඔක්කොම ඔඩිට් කරලා ඒ සංස්කෘතියක් අපේ රටේ හදන්න ඕනේ. ඉතින් මේ විධිමත් භාවයක් ගේන්න ඕනේ ගිනියවි පරිහරණය පිළිබඳව නේද?